හායි යාළුවනේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අදත් මගේ ටෙක් ඇකඩමි YouTube channel එකට. ඕගොල්ලෝ හිතන්නේ මං අද මොන වගේ වීඩියෝ එකක් ගෙනී කියලාද? හරි මං දන්නවා ඔයා දන්නවා කියලා. ඔයා ප්ලීස් මගේ thumbnail එකෙන් දැක්කනේ. හරි. ඉතින් මං අද ඒක ගැන පොඩි හැදින්වීමක් කරන්නම් ඉස්සෙල්ලම. ඉතින් ඕගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන මේ Play Store එක ඕගොල්ලෝගේ ෆෝන් එකට ඉතාලම වැදගත් වෙනවා. ඉතින් මේ Play Store එක අප්ඩේට් වෙලා තිබ්බේ නැත්නම් ඕගොල්ලෝගේ අලුතෙන් එන ගේම් එකක් ඇප් එකක් හරියට ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ Play Store එක අප්ඩේට් කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් මම මේ ක්‍රම කිහිපය දැන් කියලා දෙනවා. අපි යමු වීඩියෝ එකට. ඊට කලින් ඕගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේ වගේ වටින වීඩියෝ බලන්න පුළුවන් එතකොට. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියා දෙන පළවෙනි ක්‍රමය තමයි මේ Play Store එක අප්ඩේට් කරගන්න. පළවෙනිම ක්‍රමය තමයි ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන setting කියලා app එකක්. අන්න ඒක මේ විදිහට open කරගන්න. මේ තියෙන්නේ මගේ setting app එක. ඉතින් මේක ඔයා පල්ලෙහාටම ගියාම more setting කියලා තියෙනවා මෙන්න මේ විදිහට. අන්න ඒක එක සැරයක් touch කරන්න. ඕගොල්ලෝ ෆෝන් එකේ මේ වගේ අයිකන් එකක් නැත්නම් ඕගොල්ලෝගේ ෆෝන් එකේ apps කියලා අයිකන් එකක් ඇති. අන්න ඒකට යන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මෙතනින් තියෙනවා app manager කියලා එකක්. අන්න ඒක දෙන්න. ඊට පස්සේ ඕගොල්ලෝගේ ෆෝන් එකේ app ටික මෙන්න මෙතන මේ විදිහට පෙන්වනවා. හැම app එකක්ම මෙතනින් පෙන්වනවා. ඉතින් ඕගොල්ලෝ මෙතනින් Play Store app එක හොයා ගන්න ඕනි. ඕගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන Play Store app එක හොයා ගන්න ඕනි. ඉතින් මගේ මෙන්න මේ විදිහට Play Store app එක තියෙනවා. මේ Play Store app එකේ උඩම තියෙනවා storage කියලා එක icon එකක්. අන්න ඒකේ මෙතන තියෙනවා clear data කියලා එකක්. අන්න ඒ clear data කියන එක ඔයාගේ එතන මේ clear data කියන එක එක සැරයක් touch කරලා data ටික clear කරගන්න. ඊට පස්සේ පැය දෙකක් වගේ යනකොට ඔටෝම ඔයාගේ sim එකේ data තියෙනවා නම් ඔටෝම update වෙනවා. ඉතින් මං කියා දෙන ඊළඟ ක්‍රමය තමයි Play Store app එකෙන්ම ඒ Play Store app එක අප්ඩේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඕගොල්ලෝ ෆෝන් එකේ තියෙන Play Store app එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ දකුණු පැත්තේ උඩම මෙන්න මේ වගේ logo එකක් තියෙනවා. ඔයාගේ නමින් නම් ඔයාගේ account එක හදලා තියෙන්නේ. ඒ ඔයාගේ නමේ මුල් ලකුරින් මේ account එකේ logo එක පෙන්වන්න පුළුවන්. අන්න ඒක එක සැරයක් මේ විදිහට touch කරගන්න. ඊට පස්සේ මෙහෙම setting icon එකක් අපිට පෙන්නනවා. මේකේ යටම තියෙනවා setting කියලා icon එකක්. අන්න ඒක සරයක් touch කරගන්න. ඒකේ යටමත් තියෙනවා මෙන්න මේ විදිහේ above කියලා setting icon එකක්. ඒක චුට්ටක් ඊතලේ touch කරාම පල්ලෙහාට තවත් setting icon වගේ පෙන්නනවා. අන්න දැක්කද? අන්න එතන තියෙනවා Play Store update කියලා එකක්. අන්න එක සැරයක් ඒක මේ විදිහට touch කරන්න. ඒක මෙහෙම touch කරාම මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට පෙන්නනවා නම් කියන්නේ Google Play Store is up to date. ඒ කියන්නේ දැනටමත් ඔයාගේ Play Store එක අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් මෙතන got it කියන එක සැරයක් touch කරන්න. ඊට පස්සේ මෙතන සැරයක් back කියලා ඔයගොල්ලෝ මොකක් හරි game එකක් හරි මොකක් හරි app එකක් search කරලා බලන්න. මම මේ විදිහට app එක search කරනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරියාකාරව මෙන්න මේ වගේ app එක අපිට පෙන්වුම් කරනවා. ඒ කියන්නේ දැනටමත් මගේ Play Store එක හොඳටම මේ තියෙන version එකට අප්ඩේට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයත් මං හිතනවා මගේ වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකටත් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ ගැටලුවෙන් ගොඩක් අය ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියලා මාත් දන්නවා. ඉතින් ඔයත් පුළුවන් නම් මේ වීඩියෝ එක ඒ අයට ෂෙයා කරලා මට පොඩි උදව්වක් කරන්න. ඊට පස්සේ මේ ටෙක් ඇකඩමි YouTube channel එකේ මම මේ දාන පළවෙනි වීඩියෝ එක. ඒකින්ද ඔයා subscribe කරලා අනිවාර්යෙන් like එකක් දාන්න. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න. ඔයගොල්ලන්ට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක comment කරන්න. මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට විසඳුමක් ලබා දෙනවා. එහෙනම් යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. අදට අපි ගිහින් එනවා. හැමෝටම සුබ දවසක්.